හොඳයි යාළුවනේ ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා ස්ටඩි විත් නවීන් TikTok channel එකට. ඒ වගේම YouTube එකෙන් මේක බලන අයට YouTube channel එකටත් පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට ගිහිල්ලා නැති අයට යන්න පුළුවන්, ගිහිල්ලා subscribe එකක් දාන්න පුළුවන්. දාලා මාව subscribe කරන්න. ඒකම like කරන්න, comment කරන්න, share කරන්න. අපි අලුත්ම වැඩසටහනක් අද ඉඳන් පටන් ගන්නවා. ස්ටඩි විත් නවීන් channel එක හරහා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යන්නේ අපි හැමෝම. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලීම පරිදි මේක කරන්නේ. ඉතින් ඊටාම සැහැල්ලුවට සරල ආකාරයෙන්, කිසිම සංකීර්ණත්වයක් නැහැ. grammar and speech ව්‍යාකරණ සහ කතාකරණය. grammar කියන්නේ ව්‍යාකරණ, speech කියන්නේ කතාකරණය. මේ දෙකම ඉතාම සරලව ගොන්නන්න මම අදහස් කරගත්තා. ඉතාමත් සරලව. ඒ කියන්නේ අපි හිතමු ඉංග්‍රීසි භාෂාව මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට මූලික හෝඩියේ සිට මම උගන්වන්න අදහස් කරා. හැකි ආකාරයෙන් කාලය තිබෙන විදිහට අපිට පුළුවන් විදිහට. ඉතින් මේ සම්බන්ධ මම මේ ලෙසන් එක කරාට පස්සේ මේ කරන කොටසක තියෙන ඕනෑම ගැටලුවක් ඕනෑම කෙනෙක්ට පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න පුළුවන්. දාලා ඕනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. හැම එකටම මම පුද්ගලිකව පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම inbox හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. පුද්ගලිකවත් අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම විදිහකට මම උදව් කරන්න ලෑස්ති. කිසිම අය කිරීමක් නොමැතිව නොමිලේ සියලු දේම ලබා දෙනවා. සියලු දෙනාගේ ඉල්ලීම පිට. ඉතින් හැමෝම කියපු දෙයක් තමයි අපිට මුලින් ඉඳලා කියලා දෙන්න. ඉතින් මම ලෑස්ති ඉංග්‍රීසි හෝඩියේ ඉඳලා ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් ඒකේ පළවෙනි ස්ටෙප් එක විදිහට, පළවෙනි පියවර විදිහට අද මම ඉංග්‍රීසි හෝඩියෙන් පටන් ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් බලන්න, අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි භාෂාව අපිට එංගලන්ත ජාතිකයින්ගෙන් ලැබිච්ච මේ ඉංග්‍රීසි භාෂාව, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් ලැබිච්ච මේ ඉංග්‍රීසි භාෂාව අපි ඉංග්‍රීසි එහෙම නැත්නම් ඉංග්ලිෂ් කියලා කියනවා. මේ ඉංග්ලිෂ් එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි භාෂාවේ ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි හෝඩිය අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා ඇල්ෆබට් කියලා. right? මම මේක ලියලා පෙන්නන්නම්. මෙතන H අකුර, මේක ඇල්ෆබට් කියලා තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. අපි එහෙම නැත්තම් කියනවා මේකට ඉංග්‍රීසි හෝඩිය. මෙන්න මේ ඉංග්‍රීසි හෝඩිය මේ හැමෝම දන්න නිසා මම මේ අකුරු මොනවද කියලා පැහැදිලි කරන්න යන්නේ නැහැ. අකුරු 26ක් තියෙනවා. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z කියලා. right. එතකොට මම හිතන්නේ ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝම වගේ මේ අක්ෂර මාලාව දන්නවා. අපි මේ අකුරු වලට ඉංග්‍රීසියෙන් කියනවා letters කියලා. L E T T E R S letters කියලා කියනවා. හරි. එතකොට අපි දැන් දන්නවා ඉංග්‍රීසි හෝඩිය කියන්නේ මොකද්ද? ඇල්ෆබට් එක. අකුරු කීයක් තියෙනවද? අකුරු 26ක් තියෙනවා. මේ අකුරු 26 මොනවාද කියලා. හරි. එතකොට මෙන්න මේ ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 අපි ප්‍රධානම වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. මෙන්න මේ බලන්න. පළවෙනි කොටස තමයි අපි සඳහන් කරන්නේ consonants කියලා එකට අපි කියනවා. මොකද්ද? consonants. මේ වචන අමාරුයි කියලා හිතන්න එපා, අමුතුයි කියලා හිතනවා. මේක හඳුන්වා දෙන්න ඕන නිසා තමයි මම මේ වචන ඉදිරිපත් කරන්නේ. අමාරු නෑ. ඉදිරියදී අපිට මේවා හරිය ලේසි වෙනවා. CONSANANTS
ANTS consonants. අපි මේකට සිංහලෙන් කියනවා ග්‍රාතාක්ෂර කියලා. ග්‍රාතාක්ෂර consonants. ඉංග්‍රීසි හෝඩියේ ග්‍රාතාක්ෂර තියෙනවා 21ක්. දෙවනි කොටසට අපි කියනවා මේ අපි කිව්ව ඉංග්‍රීසි හෝඩිය කොටස් දෙකකට බෙදනවා. එකක් consonants එහෙම නැත්නම් ගාථාක්ෂර 21යි. අනිත් කොටස අපි හැමෝම අහලත් ඇති vowels කියලා. vowels වලට අපි සිංහලෙන් කියනවා ප්‍රාණාක්ෂර කියලා. මොනවාද? ප්‍රාණාක්ෂර. vowels ප්‍රාණාක්ෂර. ප්‍රාණාක්ෂර තියෙනවා කීයක්ද? 5ක් තියෙනවා. ගාථාක්ෂර 21යි, ප්‍රාණාක්ෂර 5යි. එතකොට මොනවාද මේ ප්‍රාණාක්ෂර? හැමෝම දන්නවා මේ ප්‍රාණාක්ෂර ටික. අපි කියනවා A, E, I, O, U. මොනවාද? A, E, I, O, U. A, E, I, O, U vowels ප්‍රාණාක්ෂර. එතකොට ඉංග්‍රීසි හොඩිය කොටස් දෙකයි. එකක් ගාථාක්ෂර, එකක් ප්‍රාණාක්ෂර. consonants and vowels, right? එතකොට consonants එහෙම නැත්නම් ගාථාක්ෂර අකුරු 21යි, ප්‍රාණාක්ෂර අකුරු 5යි, එකතුව 26යි. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි. letters කියලා මම මේ සඳහන් කරලා තියෙන්නේ. letters අකුරු 26යි. ගාථාක්ෂර 21යි, ප්‍රාණාක්ෂර 5යි, අකුරු 26යි. මෙන්න මෙහෙම තමයි දරුවනේ මිතුරනේ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි හෝඩිය ඇල්ෆබෙට් එකේ අක්ෂර 26 බෙදෙන ප්‍රධාන කොටස් දෙක වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දිග්ගැස්සෙන නිසා මම කොටසින් කොටස ඔබලාට පාඩම් මාලාව ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ ඇල්ෆබෙට් එක ඉංග්‍රීසි හෝඩිය සම්බන්ධ බෙදුණු කොටස් දෙක මේ සම්බන්ධ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කියන්න දෙයක් තියෙනවා නම් ඕනෑම දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. කමෙන්ට් කළා හැමෝම කමෙන්ට් එකක් දාගෙන හැමෝම ප්‍රශ්නයක් වුණත් ඉදිරිපත් කරන්න අදහසක් ඉදිරිපත් කරන්න. මේ පාඩම යනවට අමතරව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් වෙන යම් ගැටලුවක් අපි හිතමු කාට හරි තියෙන කියලා. ඒකත් ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් නෑ. මම පුද්ගලිකව ඒවට රිප්ලයි කරනවා. හරි එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න. study with Naveen. අපිත් එක්ක දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. මම ඔයගලන්ට ඉංග්‍රීසි සම්පූර්ණ grammar ලියන්න grammar සම්පූර්ණ පාඨමාලාව හොඳටම පුළුවන් වෙනකන් කරනවා. ඒ වගේම ස්පෝකන් ඉංග්ලිෂ් එහෙම නැත්නම් ස්පීච් එකත් ඔයගලන් හොඳටම ඉම්ප්‍රූව්මන්ට් එහෙම නැත්නම් දියුණු මට්ටමකටම ගේනවා. හරි අපි එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් හම්බ වෙමු.